ඉතින් කොහොමද ළමයි? රියල් ලයිෆ් ස්ටෝරීස් එක මම අද කියන්න යන්නේ අපි දෙන්න පහුගිය මාස දෙකේ ගියපු ටුවර් එකේ ලස්සන දවසක් ගැන. ආලේ තාලේ මියුසික් ෂෝස් අරගෙන අපි ගියේ ඕස්ට්‍රේලියාවටයි නිව්සීලන්ත වලටයි. මේ යන්නේ ඕස්ට්‍රේලියාවේ ටස්මේනියාවේ තියෙන ක්‍රේඩල් මවුන්ටන් එක බලන්න. මේ ලස්සන ප්ලේස් එක බලන්න අපි එක්කන් ගියේ අමල්ලා අයියයි රුවිනි අක්කයි. ක්‍රේඩල් මවුන්ට් එක බලන්න තමාගේම වාහනයක යනවා නම් අනිවාර්යයෙන්ම එතනට 7ට කලින් යන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි හැමෝම උදේ පාන්දරම යන්න පිටත් වුණා. ක්‍රේඩල් මවුන්ටන් කියලා කියන්නේ ටස්මේනියාවේ තියෙන අයිකොනික් ප්ලේස් එකක්. අමල්ලා අයියයි අක්කයි කියපු විදිහට මෙතනට හිම වැටෙනවලු. අපි ගියේ සමයකේනේ. ඉතින් එදා හිම තිබුණේ නැහැ. ඕස්ට්‍රේලියාවේ ටුවර් එකේදී මට සීතල ගොඩක්ම දැනුණ තැන තමයි මෙතන. ඉතින් ඔන්න අපිත් එක්ක සෙනෙත් පුතයි දෙන්නමත් ගියා. මම ඔළුවේ ඉඳන් වහගෙන වෙවුල තමයි මේ ගමන ගියේ. ඒ ටිකක් දුර යනකොට මේ තියෙන ස්වභාව සෞන්දර්යයේ ලස්සනත් එක්ක මට මේ දේවල් දැනුනේ නැහැ. ක්‍රේඩල් මවුන්ටන් එක බලන්න ලෝකෙ වටෙන්ම ගොඩාක් අය එනවලු. ක්‍රේඩල් මවුන්ටන් යනකොට මම දැකපු ලස්සනම තැන තමයි මේක. ඇත්තටම මේ සීනරි එක නම් කියලා නිම කරන්න බැරි තරම්. හරිම ලස්සන වයිබ් එකක් එතන තිබුණේ. අපි දෙන්නට ගිටාර් එක ගෙනහලා සින්දුවක් කිය ඉන්නත් හිතුණා. අමල් අයියයි අක්කයි කියපු විදිහට මෙන්න මේ වීව් එක ගොඩාක් ෆොටෝස් වලට ගන්නවලු. කැලෙන්ඩර්ස් වලට, ෆොටෝ ෂූට්ස් වලට ගොඩාක් වෙලාවට මේ වීව් එක යූස් කරනවලු. මේ ඉන්නේ සෙනන් මේ ට්‍රිප් එක ගොඩාක් එන්ජොයි කළා. ඉතින් ඊට පස්සේ අපි හැමෝම එකතු වෙලා කොහෙටද යන්නේ බලන්නකෝ. මුලින්ම තිබුණු හීතල කොහෙන් ගියාද දන්නේ නැහැ. ඉතින් අපි හැමෝම සින්දු කියා ඩාන්ස් කර තමයි මේ ගමන හරි විනෝදෙන් ගියේ. ඊළඟ ආසම ෆොටෝ එකක් තමයි මේක. ඉතින් මට මේකත් vlog එකට ඇඩ් කරන්න හිතුණා. ඊට පස්සේ අපි ආයෙමත් සින්දු කිව්වා, ඩාන්ස් කරා. ගොඩාක් එන්ජොයි කර තමයි අපි ගියේ. මේ වීඩියෝ ක්ලිප් එකට නම් මම ගොඩාක් ආසයි. කොහේ බැලුවත් ඇස්වලට පුදුමාකාර සනීපයක් දැනුනේ. ඔන්න ඊට පස්සේ ඉතින් අපේ රුවිනි අක්කගේ ෂෝ එක පටන් ගත්තා. බලන්නකෝ රුවිනි අක්කගේ පර්ෆෝමන්ස් කොහොමද කියලා. ක්‍රේඩල් මවුන්ටන් එකේ බලන්න ගොඩාක් තැන් තිබුණා. පූල් තිබුණා, ලේක්ස් තිබුණා. ඒත් අපිට ගොඩාක් වෙලාව යන හින්දා අපි දැන් මේ එළියට යන්න හදන්නේ. ෆොටෝස් අරන් ඩාන්ස් කරලා සින්දු කියලා මේ ඔක්කොම කරලා එළියට එනකොට අපිට අමල් අයියයි චූටි පුතාවයි මිස් වුණා. ඊට පස්සේ අපි 4 දෙනාම බස් එකක නැගලා අමල් අයියාගේ කායක තියෙන තැනට ගියා. අපිට ටික වෙලාවකින් අමල් අයියායි සෙත් පුතාවයි හම්බුණා. ඉතින් අපි ඊට පස්සේ ගියේ ලස්සන ලොකේෂන් එකකට. ඉතින් ඒ වගේ තැනකට ගියාම අපිට සින්දුවක් කියන්න තු ඉන්න බෑනේ. කවර් සෝං එකක් එතන රෙකෝඩ් කරගත්තා. ඉතින් ඔයාලා තාමත් බැරි වෙන්නේ නැහැ නම් ආලේ තාලේ YouTube channel එකට ගිහිල්ලා කැමෙලියා මල් සුවඳ බලන්න. ගොඩාක් ඉතින් එදා ඇවිදලා මහන්සි නිසා ක්‍රේඩල් මවුන්ටන් එකේ තියෙන රෙස්ටොරන්ට් එකකින් පීසා ඕඩර් කරලා අපි කෑවා. ඔන්න දැන් අපි ආයෙමත් ගෙදර යන්නයි හදන්නේ. ටස්මේනියාවේ ගොඩාක් වෙලාවට මම දැක්කේ මෙන්න මේ වගේ යායට තියෙන කොවිපළවල්. ඒවේ වගා කරලා තියෙන අල වර්ග, සමහර වෙලාවට කැරට්, මේ ලෝලු වර්ග විතරක් නෙමෙයි මල් වර්ගත් ගොඩාක් වෙලාවට ටස්මේනියාවේ මම දැක්කා. ඒ විතරක් නෙමෙයි ගොඩාක් සත්තුත් මේ විදිහට යායට හිටියා. ඉතින් එළුවෝ, බැටළුවෝ ගොඩාක් වෙලාවට අපි දැක්කා. මිනිසුන්ට ජීවිතේ නිදහසේ ඉන්න පුළුවන් ප්‍රදේශයක් තමයි ටස්මේනියාව කියලා කියන්නේ. ඉතින් ඕස්ට්‍රේලියාවේ ආයෙමත් ගියොත් මම නම් හරිම ආසාවෙන් ඉන්නේ ටස්මේනියාවේ යන්නේ. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. රියල් ලයිෆ් ස්ටෝරි එකක් අරගෙන මම ආයෙමත් එන්නම්. බයි බයි.